ඔන්න මේ පණිවිඩය ඇග්‍රි ක්ලාස්රූම් වෙතින් අරන් එන්නේ අලුතින් A levels වලට කෘෂි විද්‍යාව. එහෙමත් නැත්නම් ඇග්‍රිකල්චර් සයන්ස් කරන්න ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්න නංගිලා මල්ලිලාට. මේ වීඩියෝ එකෙන් අද මම කතා කරන්නේ උසස් පෙළ සඳහා කෘෂි විද්‍යාව විෂයක් විදියට හැදෑරිය යුත්තේ ඇයි කියන කාරණය සහ උසස් පෙළ සඳහා කෘෂි විද්‍යාව හැදෑරීමෙන් අනාගතයේදී ඔයාලට ලැබෙන වාසි මොනවාද කියලා. මුලින්ම අපි කතා කරමු උසස් පෙළ සඳහා ඔයාලා කෘෂි විද්‍යාව විෂය හැදෑරිය යුත්තේ ඇයි කියලා. පළවෙනි හේතුව තමයි කෘෂි විද්‍යා විෂය උසස් පෙළට ජීව විද්‍යා, කලා සහ තාක්ෂණය යන විෂය ධාරා 3 ඔස්සේම හදාරන්න පුළුවන් වීම. ඒ වගේම තමයි සමහර නංගිලා මල්ලිලා උසස් පෙළට විද්‍යා විෂය තෝරාගන්න ආස වුණාට භෞතික විද්‍යාවට එහෙමත් නැත්නම් ෆිසික්ස් වලට තියෙන බය නිසාම විද්‍යා විෂයන් තෝරාගන්න අදිමදි කරනවා. අන්න ඒ වගේ විද්‍යා විෂයන් වලට ආස වුණත් ෆිසික්ස් වලට තියෙන බය නිසාම විද්‍යා විෂයන් තෝරගන්න නැති අතහරින නංගිලා මල්ලිලාට ෆිසික්ස් වෙනුවට ඇග්‍රිකල්චර් සයන්ස් තෝරගන්න පුළුවන්. ඊළඟට ඔයාලා හැමෝම දන්න දෙයක් තමයි උසස් පෙළින් පස්සේ විශ්වවිද්‍යාල අවස්ථා හිමිවීමේදී ඉසඩ් අගය එහෙමත් නැත්නම් ඉසඩ් ස්කෝර් එක බලපානවා කියලා. ඉතින් කලාංශයෙන් උසස් පෙළට පෙනී ඉන්න ඔයාලට වැඩි ඉසඩ් ස්කෝර් එකක් ලබා ගන්නත් මේ කෘෂි විද්‍යා විෂය ධාරාව හැදෑරීම ලොකු වාසියක් වෙනවා. ඒක ඔයාලට විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී ලොකු පහසුවක් වෙනවා. තවත් කාරණයක් තමයි තාක්ෂණික අංශයේ ජෛව පද්ධති තාක්ෂණය තෝරගන්න ඔයාලට කෘෂි විද්‍යා විෂය හැදෑරීම විෂයන් දෙකටම වාසිදායක විදිහට බලපානවා. මොකද කෘෂි විද්‍යාව සහ ජෛව පද්ධති තාක්ෂණය යන විෂයන් දෙකේම විෂය කරුණු ගොඩක් දුරට සමාන වෙන හින්දා. ඔන්න මේ අපි කතා කරේ A levels වලට කෘෂි විද්‍යාව හැදෑරීමේ ශිෂ්‍යයන් විදිහට ඔයාලට ලැබෙන වාසිනේ. දැන් ඇග්‍රි ක්ලාස්රූම් වෙතින් කතා කරන්න යන්නේ A levels වලට කෘෂි විද්‍යාව හැදෑරීමෙන් පස්සේ ඔයාලට ලැබෙන වාසි මොනවාද කියලා. අපි හැමෝගෙම ආසාවක් හීනයක් තමයි උසස් පෙළින් පස්සේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුල්වීම. ඉතින් අපි මුලින්ම බලමු මේ කෘෂි විද්‍යා විෂය හැදෑරීමෙන් අපිට යන්න පුළුවන් රාජ්‍ය විශ්වවිද්‍යාල මොනවාද කියලා. පේරාදෙණිය, කොළඹ, රජරට, රුහුණ, ඌවවෙල්ලස්ස, වයඹ, සබරගමු වගේ රාජ්‍ය විශ්වවිද්‍යාල බොහෝමයකින් උපාධි පාඨමාලා හදාරන්න හැකියාව අවස්ථාව ඔයාලට තියෙනවා. ඒ වගේම තමයි විද්‍යාවේදී සහ තාක්ෂණවේදී උපාධි ලබා ගැනීමටද අවස්ථාව සැලසෙනවා. හැබැයි හැමෝටම රාජ්‍ය විශ්වවිද්‍යාලවලටම යන්න අවස්ථාව ලැබෙන්නේ නැහනේ. ඉතින් ඒ වගේ කැම්පස් යන ලකුණු මදි වෙන අයට දුක් වෙන්න දෙයක් නැහැ. මොකද විවෘත විශ්වවිද්‍යාලය මගින්ද කෘෂි විද්‍යාවට අදාළ උපාධි පාඨමාලා කීපයක්ම ඔයාලට හදාරන්න හැකියාව තියෙනවා. ඒකට ඕනි වෙන්නේ S සාමාර්ථ 3ක් විතරයි. ඒ වගේම තමයි ජීව විද්‍යාව සහ තාක්ෂණ විෂය ධාරාවන් හදාරන ඔයාලට කෘෂිකර්ම විද්‍යාල මගින් පවත්වනු ලබන ඩිප්ලෝමා පාඨමාලා සඳහාද ඇතුළත් වෙන්න පුළුවන්. තරඟ විභාගයක් පවත්වලා තමයි කෘෂි විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීම සිද්ධ වෙන්නේ. මීට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින්ද පවත්වනු ලබන NVQ සහතික පත්‍ර පාඨමාලා සඳහාද ඔයාලට අයදුම් කරන්න පුළුවන්. මේ වෙනකොට රාජ්‍යාංශය වගේම පෞද්ගලික අංශවලින්ද උපාධි සහ ඩිප්ලෝමා පාඨමාලා පවත්වාගෙන යනු ලබනවා. උදාහරණයක් විදිහට කොළඹ ඇක්වයිනස් කොලෙජ් මගින් පිළිගත් කෘෂි විද්‍යා උපාධි සහ ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීමේ හැකියාව දැන් ඔයාලට තියෙනවා. මේ අපි කතා කරේ අධ්‍යාපන අවස්ථා ගැනනේ. දැන් කතා කරන්න හදන්නේ රැකියා අවස්ථා ගැන. රැකියා අවස්ථා ගැන කතා කරොත් උසස් අධ්‍යාපනය හදාරලා ඉවර කරපු ඔයාලට කෘෂි ක්ෂේත්‍රය තුල රාජ්‍ය පෞද්ගලික වගේම විදේශීය රැකියා සඳහාද ඔයාලට අවස්ථාව ලැබෙනවා. රාජ්‍ය රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් තියෙනවා. උදාහරණ කීපයක් කිව්වොත් agriculture instructor, agriculture officer, farm manager, coconut development authority job vacancies, animal husbandry side job vacancies, academic side එකෙන් ගත්තොත් lecturer post මේ වගේ රාජ්‍යාංශයේ විශාල ලෙස රැකියා අවස්ථා ඔයාලට තියෙනවා. පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා ගැන කතා කරොත් CIC, Hales Agriculture වගේ පෞද්ගලික ආයතන වලින්ද රැකියා අවස්ථා ලබා ගන්න ඔයාලට දැන් අවස්ථාව තියෙනවා. ඉතින් අද මම මේ කතා කරපු දේවල් ඔයාලගේ අනාගතයට වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මේ ඇග්‍රි ක්ලාස්රූම්